දරුවා ගෙදර ගිහිල්ලා 3 වරුවක් යනකම් මස් මාළු මුකුත් කන්න බෑ. හොඳට පරිස්සම් වෙන්න ඕනේ. මාව හොයනවා. උපාසකම්මේ දරුවට එහෙම්මම කියලා ලොකු අපලයක් නැහැ. උදේ හවා බුදුන් වැදලා තෙරුවන් සිහි කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. පුළුවන්කමක් තියෙනවා නම් සෙනසුරාදාවල් 7ක් බෝධි පූජාවක් තියන්න ඒ හොඳටම ඇති. හෙන්රි කුරුනාන්සේ කිව්වේ අපේ හාමුදුරුවනේ පූජාවක් තියලා දෙයි ටිකක් කපා ගත්තම හොඳටම ඇති කියලා. හැම කෙනෙක්ගේම විශ්වාසයෙන් හිතේ අරමුණ වෙන්නේ. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම බුදු ගුණයට යටත්. මම මේ ගුරුකන් ශාස්ත්‍ර බොරුයි කියලා කියනවා හැම නෙවෙයි. හැබැයි ඉතින් මේ දරුවගේ මේ කේන්දරේ මහා විශාල අපලයක් පෙන්නුම් කරන්නේ නැහැ උපාසකම්මේ. හෙන්ද්‍රිස් ගුරුනාන්සේ කියනවා නම් උපාසකම්ම කැමති නම් ඔය කියන දේවල් කරාට කමක් නැහැ. මගේ නංගිට දරුපල නැතු ඉඳලා අපේ හාමුදුරුවනේ හෙන්රි කුරුනාන්සේ ළඟ පූජාවක් තියලානේ දරු සම්පත් දෙකක් ලැබුණේ. උපාසකම්මේ ඒවයි ඉතින් සංසාරේ පතාගෙන එන හමුවීම්නේ. ඔච්චරම කරන හෙන්ද්‍රික් ගුරුනාන්සේටවත් ඉතින් දරුවෙක් මල්ලෙක් නැහැ නෙව. ඒවට ඉතින් උපාසකම්මේ සංසාරේ පතාගෙනම එන්න ඕන. පොඩි හාමුදුරුවෝ පේන්නේ නැත්තේ කොහෙට හරි වැඩම කළත් අපේ හාමුදුරුවනේ. ඔය ළමයි එක්කලා සෙල්ලම් කරනවා ඇති. ඔය පොඩි වයසට තාම ධර්මය ගැන වැටහීමක් නැහැ නෙව. හෙන්ද්‍රික් ගුරුනාන්සේට උවමනාව තිබුණේ සෝබිතට ගුරුකම් උගන්වන්න. මගේ කටේ බලයට නෙව මහාන කෙරෙව්වේ. බේබි නෝනා හාමිනේ ඔය ආඩපාලි කියන්නේ තමුන්ට දරුවෝ නැති එකේ නංගිට හිටපු එකම දරුවෝ මහාන කරා කියලානේ අපේ හාමුදුරුවනේ. වාසකම්මේ සෝබිතගේ ඉරණමේ ලියවිලා තියෙන්නේ මහාන වෙන්න. පලාපල විස්තරي ඔක්කොම මේකේ තියෙනවා. එහෙනම් අපේ හාමුදුරනේ අවසරයි. දරුවන් සරණයි. කොහෙද පොඩි හාමුදුරනේ මේ හති දාගෙන දුවන්නේ? සෙල්ලම් කරන්න ගියා. මං දැක්ක නේද උදේම පන්සලට එනවා. උදෙන්ම ආපු නිසා කේන්දරේ බලාගත්තා. අන්න පොඩි හාමුදුරන්ම ලොකු හාමුදුරුවෝ එනවා. මාව හොයනවා. Marah, sung. කකුල ඉවරයි. අනේ අපේ මගේ ඇඟිල්ල ගියා. අයියෝ. අනේ අපේ මේ මිනිහට කොච්චරනම් කියනවද මට මේ ගෙදරට කවුරු හරි ගෙනත් දෙන්න කියලා. අනේ අපේ සාපෝටේ මේ ගලෙත් හැප්පෙන්නේ යනවා. මේ මිනිහට කොච්චරනම් කියනවද මට කවුරු හරි ගෙනත් දෙන්න කියලා. ගෙදරට ආපු දවස් ඉඳලා මේ ගල් ටික අරන් දාන්න කියනවා. මේ මිනිහා ඒ වැඩේවත් කරන්නේ. දැන් දරුවා ගෙදර ගිහිල්ලා 3 වරුවක් යනකම් මස් මාළු මුකුත් කන්න බෑ. හොඳට පරිස්සම් වෙන්න ඕනේ.
ඈ තේරුණානේ? තේරුණා සබ්. අනේ අපේ දවසම ගෙදර වැඩ. අනේ අම්මේ. දේවාලේ වැඩයි ගෙදර වැඩයි. කොහමද අප්පා මේවා තනියෙන් මං කරන්නේ? මේ මිනිහට සතේකට මාව ගානක්වත් නැහැ දෙයියනේ. අනේ අපේ. අනේ මට මේවා කරන්න බෑ. කරුමේ මගේ කරුම මේවා. දරුපල බලාපොරොත්තුෙන් ආපු කවුරු හරි ඉන්නවද? තම තමන්ගේ පූජාව තම තමන්ම හදාගන්න ඕනේ. 10:55ට තමයි පූජාව පටන් ගන්න. හරිනේ?